ආයුබෝවන් guys. ගුඩ කාලයකට පස්සේ මං හිතන්නේ මාස දෙකකට විතර පස්සේ තමයි මං ආයේ වීඩියෝ එකක් අරගෙන හැබැයි අරකුනේ හේතුවක් තිබ්බා. ඒ තමයි අද ඉඳලා මං වොක් කරන්නේ තනියම නෙවෙයි. මගෙත් එක්ක ඉන්නවා විශේෂ අමුත්තෙක්. Hi Ken, මේ ඉන්නේ මා ප්‍රිය බිරිඳ. මම අර කාලෙකට කලින් කිව්වම මතකද? තව ටික කාලයක් ගියාම තනියෙන් නෙමෙයි ඉන්නේ. මම කැමතිම මිනිස්සුත් එක්ක කියලා. ඔන්න අද ඉඳලා එක පටන් ගන්නයි කියන්නේ. ඉතින් ඒකත් අද ලස්සන vlog එක කරන්න අපිට හම්බුණා බලන්න කොට පිටාව. මෙතන වල මීට කලින් දැකලා තියෙනවා. හැබැයි මේ විදිහට නෙමෙයි. අපි අද ඉන්නේ සෝල් වල අම්පියොන් හැනොක් මාල් එකේ. පිටිපස්සෙන් පේන්නේ මේ හැම තැනම තියෙන්නේ කොරියානු සම්ප්‍රදායට හදපු ගෙවල්. ඉතින් මේවා බලන්නත් එන්න ඕනේ ලස්සනම දවසක තමයි අද ආවේ. ඒකත් වාසනාවට වගේ හම්බුනේ. ආපෙත් ඉන්න තව යාළුවෝ ටිකක් පිටිපස්සේ. ගොඩ දිනෙක ඉන්න යංකෝ ඉස්සරහට අපි මීර අඳුල්ලා දෙන්න. බලන්න කොහොමද කියලා. මේ ඉන්නවා අපේ මල්ලි රශ්මික. හයි කියන්නේ තාරක. මේ ඉන්නවා ප්‍රසාද් තාරක. මේ ඉන්නවා සචිත්. හයි. මේ අපේ ධනුෂ්ක. මේ ඉන්නවා මූණ වහගෙන මේ මූණ පෙන්නන්නද හැංගිලා ඉන්නේ ධනුෂ්කගේ වයිෆ්. ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා අපේ ධනුෂ්කගේ මස්සිනා. බ්‍රෝ යාගේ නම කිව්වේ නැන්නේ තාම. තිසරු. එතන මෙතන ඉන්නවා එන්න මේ චූටි එක්කෙනා තිසරුගේ වයිෆ් අමිලා. ආයාගේ නම නම් ඇහුණා මට ඉස්සෙල්ලා. අධික හිමපතනයක්. මෙතෙන්න එන්න ඕනේ ලස්සනම දවසක තමයි ආවේ උන්දේ. ලස්සන තැනක ලස්සන ගෑල් ළමයි පිරීලා. Wow. අද නම් ඇත්තටම මාරම ලස්සනයි ලිස්සනවා. මේ යන්නේ කොරියාවේ සොල්නාල් නියෝඩ. සොල්නාල් කියලා කියන්නේ මෙයාලගේ ලංකාවේ වගේ නම් අවුරුදු වගේ. ඉතින් මේක එන්නේ ජනවාරි මාසේ අන්තිම සතියේ පෙබරවාරි මුල වගේ වෙන්න. ඉතින් මේ පාර අපිට ඒක හම්බුණා ඔය දෙකම එකට. ඒ කියන්නේ අපි අද නෙමෙයි දැන් දවස් 3ක් විතර අතර නිවඩුව පටන් අරගෙන අපිට දවස් 4-5ක් මේ විදිහට ඉන්න දිනවා. සාමාන්‍ය මේ නිවාඩුවේ ගොඩක් වෙලාවට මෙහෙම මේ ලස්සනට හිම වැටෙන දවස් මට මීට කලින් සෙට් වෙලා නැහැ. ඉතින් මට ඇත්තටම මාර සන්තෝෂයි. ඒකත් මේ පාර හොඳම විදියට මට හම්බුණා. මම කැමතිම මිනිස්සු එක්ක නිදහසේ කැමතිම තැන්වල. අර පිටිපස්සෙන් පේන්නේ කඳු. මතකද මම මීට කලින් වතාවල් කීපයකම ඔය කඳු වලට ගියා. මම ඉතින් පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න ඒවා බලන්න පුළුවන් ලස්සන. wow. සීතලයි. මාරම සීතලයි. මං හිතන්නේ දැන් ටෙම්පරේචර් එක රින 3 හෝ 4 වගේ මට මතක හැටියට. මේ ග්ලව්ස් දෙකක් ගන්න නැතුව ඉන්නේ. ඇත්තමක මට ග්ලව්ස් දෙකක් ගන්න අමතක වුණා. වටේම කඳු තියෙන. මේ වෙලාවේ කඳු නගින්න තිබුණා නම් තවත් හොඳයි. හැබැයි මේ අපි එකට ලෑස්ති වෙලා නැහැ. බලන්න ඉස්සරහ කට්ටිය ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. මා ප්‍රිය බිරිඳට ෆොටෝග්‍රාෆර් කෙනෙක් හම්බ වෙලා. අරින්යාගේ ෆොටෝග්‍රාෆර්. මේ මාවත් තියෙනවා ඒ ෆොටෝ එකට. දැනුත් හිම වැටෙනවා. ගහන්න ඕනේ ඔව්. කට්ටියගේ ෆොටෝ එක ගන්න අතන තමයි හරියන්නේ කොයිනේ. යාළුවෝ ඔක්කොම හරි විනෝදේ. ඔළුව හිටගෙන එකක් ගමු. ආ හිට ගන්න. ඔබට පුළුවන්?
ඔලුව හිට ගන්න තරය මොනවද කියන්න තියෙන්නේ? හරිම සීතලයි. හරිම සීතලයි. වා हाय कर दे हाय हाय नंगे කවුද කියලා අපි කියන්න ඕනේ නේ මේ තමයි චතුරංගි නංගි අපේ ධනුෂ්කගේ වයි මගේ වයිෆ් ගේ දැන් යාළුවා Jiggonsa පන්සලේ එන්ට්‍රන්ස් එක. වව්. ඒකනේ. ඒ බලන්නකෝ එතන ලස්සන. වව් වව් වව්. නෑ නෑ. කොහොමද ඔයගේ පළවෙනි හිම අත්දැකීම? කියලා වැඩක් නෑ. මොකෝ හිතෙන්නේ? සීතලයි නේ? සීතලයි. මරු ලස්සනම දවසක ආවේ. මෙහි මං හිතන්නේ මේ ටික මේ පැත්ත මේ හන්පියොන් විලේජ් එක ජිග්වන්සා පන්සල මෙහි කොහොමද ලස්සන වින්ටර් එකට මේ දවස්වල. පින්නන පිටිපස්ස කඳු වල හිමේ පිරලා තියෙන හැටි. දැන් වෙලාව හවස 5:45යි. පුදුම තරම් සීතලයි. හැබැයි ඉතින් ඒත් වටපිටාවේ ලස්සනත් එක්ක සීතල දැනෙන්නේ නැහැ. වෙන හම්බෙ මුඩ පන්සලට ගිහිල්ලා. යාළුවෝ අද හරි විනෝදේ. සජිත් මොකද ඉස්සෙල්ලා කිව්වේ ඒක තමයි මතකේ තියෙන්න ඕනේ කියලා. අය කිය. ආසයිද වැටෙන්න. මේ තමයි ජිග්වන්සා කියන පන්සල. මේක අතරම මම ඔයාලා දකින්නේ පළවෙනි වතාවට නෙමෙයි මීට කලිනුත් මම මේක පෙන්නලා තියෙනවා. හැබැයි මම අර මුලදීම කිව්වා වගේ මේ විදිහට නෙමෙයි. ඒක අපි දැක්කේ සමර් එකේ ඔටම් එකේනේ. මේ වින්ටර් එකේ. ලස්සනම කාලෙක. වටේම කඳු වලට හිම වැටලා සුදු පාටට. Wow. මෙන්න පල්ලෙයන් එනවා මා ප්‍රිය බිරිඳ. තනියම හරි සන්තෝෂෙන් එන්නේ. ඔව් සීතලයි. එහෙම තමයි ලස්සනක් බලනවා නම් නිදහසේ විඳිනවා නම් ඒක නිදහසෙන් විඳින්න දෙන්න ඕනේ. මොකද කියන්නේ? මාර ලස්සනයි. මෙන්න මේ පාරේ හැම දැන් ඇවිදගෙන ගියොත් වැටෙනවා. මොකද මේ ගල්නේ තියෙන්නේ. මම එච්චරකට ලිස්සනවා. ඒ දෝකද කියන්න හිතන්න එපා.